සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද මම ඔයාලගෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට වැදගත් මාතෘකාවක් වන පරිවාස කාලය පිළිබඳව. මේ පරිවාස කාලය රාජ්‍ය සේවයේ ඉන්න සියලුම නිලධාරීන්ට ඒ වගේම කාර්යක්ෂමතා කඩින් විභාග වලට පෙනී හිටින සියලුම නිලධාරීන්ට වැදගත් වෙන මාතෘකාවක් තමයි. පරිවාස කාලය ගැන කතා කරන්න කලින් පරිවාස කියන වචනේ පොඩි පැහැදිලි කිරීමක් අපි කරගත්තොත් ඒක අපිට වටිනවා. පරිවාස කාලය කියලා කියන්නේ ඊටාම සරලව කියනවා නම් පරීක්ෂාවට ලක්වන කාල සීමාවක්. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්ගේ පිටුපසින් ඉඳලා ඔවුන්ගේ කරන වැඩ කටයුතු, ඔවුන්ගේ අඩුපාඩු ගැන සොයා බලමින් කටයුතු කරන කාලයක් තමයි මේ පරිවාස කාලය කියලා කියන්නේ. පරිවාස කාලය ආයතන සංග්‍රහයෙන් සහ කාර්යපටිපාටික රීති වලින් මේ සම්බන්ධයෙන් කතා කරන්න අදාළ විධිවිධාන ඇතුළත් වෙලා තියෙනවා. පරිවාස කාලය ගැන කතා කරන්නට කලින් මේ පරිවාස කාලය දෙආකාරයකින් ගත කරන්න වෙනවා රාජ්‍ය නිලධාරීන්ට. ඒක තමයි 3 අවුරුදු පරිවාස කාලය සහ 1 අවුරුදු පරිවාස කාලය කියන දෙආකාරය. හැම රාජ්‍ය නිලධාරියෙක්ම පරිවාස කාලයක් ගත කරන්න අවශ්‍ය නැහැ. රාජ්‍ය සේවයේ විවිධ පත්වීම් තියෙනවා. පත්වීම් වල ස්වභාවයන් තියෙනවා. අනියම් පදනමින් පත් කරන පත්කිරීම, తాවකාලික පත්කිරීම, ආදේශක, කොන්ත්‍රාත්, වැඩ බලන, රාජකාරී ඉටු කරන, ඒ වගේම රාජ්‍ය සේවයට ස්ථිරව කරන පත්කිරීම මේ වගේ පත්වීම් තියෙනවා රාජ්‍ය සේවය තුල. හැබැයි මේ පත්වීම් අතුරින් පරිවාස කාලයක් ගත කරන්න අවශ්‍ය වන්නේ රාජ්‍ය සේවයේ ස්ථිරවම තනතුරකට පත්වන නිලධාරීන්ට පමණයි. මේ කොතෙක් තනතුරු තිබුණත් ඒ හැම තනතුරකටම පරිවාස කාලය අදාළ වෙන්නේ නැහැ. මේ 3 අවුරුදු පරිවාස කාලයයි 1 අවුරුදු පරිවාස කාලයයි දෙකම ගත කරන්න ඕනේ රාජ්‍ය සේවයේ ස්ථිර පදනමින් පත්වන නිලධාරියෙක්. මොකද මේ 3 අවුරුදු පරිවාස කාලය රාජ්‍ය සේවයට අලුතින්ම ඇතුළත් වෙනවා. රාජ්‍ය සේවයේ කලින් තනතුරක් දරලා නැහැ. අලුතින්ම රාජ්‍ය සේවයට ඇතුළත් වෙනකොට ඔවුන් ස්ථිර තනතුරක් විදියට හැබැයි ඇතුළත් වෙන්න ඕනේ. ඇතුළත් වෙනකොට 3 අවුරුදු පරිවාස කාලයකට එහෙම නැත්නම් පරීක්ෂා කිරීමේ කාලයකට යටත් වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ තනතුරක් දරමින් ඉන්න අය ඉන්නවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ඒ වගේ එක් තනතුරු දරන නිලධාරීන් ඉන්නවා. මේ අය ඒ තනතුරු දරන අතරතුරම රාජ්‍ය සේවයේම තවත් ස්ථිර තනතුරකට යන්න පුළුවන්. තරඟ විභාගවලට, උසස් වීම් විභාගවලට පෙනී හිටලා. එහෙම යන නිලධාරීන්ට 1 අවුරුදු පරිවාස කාලයකට තමයි යටත් වෙන්නේ. 3 අවුරුදු පරිවාස කාලය රාජ්‍ය සේවයට අලුතින්ම පත්වෙන නිලධාරීන්ට. ඒ කියන්නේ තනතුරක් දරපු නැති ඔය විවෘත පදනමින් බඳවා ගැනීම වලදී. 1 අවුරුදු පරිවාස කාලය අදාළ වෙන්නේ රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරක් දරමින් ඉන්න නිලධාරීන්ට. මේ කොහොම වුණත් මේ කාණ්ඩ දෙකටම පරිවාස කාලයේදී පරීක්ෂා කරන කරුණු සමානයි. සොයා බලන කරුණු සමානයි. ඒ වගේම උන්ට අදාළ වෙන විධිවිධාන සමානයි. මොනවද මේ පරිවාස කාලය තුල සොයා බලන්නේ? නිලධාරියෙකුට ඔවුන්ගේ පත්වීම් ලිපියෙන් පැවරෙනවා රාජකාරී යුතුයකම් වගකීම්. මේවා හරියට ඉටු කරනවද? ඒ වගේම ඔවුන්ගේ පැමිණීම් කොහොමද? ආයතන සංග්‍රහයට අනුකූලව, ඒ වගේම කාර්යාල ක්‍රමවලට අනුකූලව, ඔවුන්ගේ පත්වීම් ලිපි වලට අනුකූලව ඔවුන්ගේ පැමිණීම් සිද්ධ වෙන්න ඕන රාජ්‍ය සේවයේ රැඳී සිටීමට. ඒ වගේම ඔවුන්ගේ චරිතාංග ගුණාංග, ඒ කියන්නේ හැසිරීම පිළිබඳව පරීක්ෂාවට ලක් වෙනවා මේ කාල සීමාව තුළ. මෙන්න මේ හැම අංශෙම ඔවුන් කාර්යක්ෂමතාවයක් පෙන්වන්න ඕන. වැඩවල කාර්යක්ෂමතාවය, ඒ වගේම යහපත් හැසිරීම, ඒ වගේම ඔවුන්ගේ අඩුපාඩු නිවැරදි කරගෙන අඩුපාඩු නැතිව හොඳ කාර්යක්ෂමව රාජ්‍ය සේවය ඉටු කරන බව ඔවුන් පෙන්වන්න ඕන. සාධනය කරලා පෙන්වන්න ඕන. මෙන්න මේ පරිවාස කාලය තුල නිලධාරීන්ට පුහුණු වීම කටයුතු, ඒ වගේම මඟ පෙන්වීම,
අඩුපාඩු නිවැරදි කරගන්න අවශ්‍ය උපදෙස් ඒ වගේම අවවාද දීම් සිදු වෙනවා. උපදෙස් අවවාද දෙනකොට ඔවුන්ට ලිඛිතව තමයි දෙන්නේ. ඒ වගේම දුර්වලතා අඩුපාඩු පෙන්වා දෙනකොට ලිඛිතව දෙනවා. මේ කටයුත්ත ආයතන ප්‍රධානියා උන්ගේ ළඟින් ඉන්න අධීක්ෂණ නිලධාරීන්ගේ කාර්යභාරයක් වෙනවා. ඒ වගේම මේ පරිවාස කාලය තුල යම් යම් ඒ කියන්නේ එක් අවුරුදු වලට අදාළ වෙන විදිහට සමාලෝචන වාර්තා පත්වීම් බලධාරියා වෙත යවන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ පරිවාස කාලය මේ 3 අවුරුදු පරිවාස කාලය එක් අවුරුදු පරිවාස කාලය අවසන් වුණාට පස්සේ තීන්දුව තීරණ ගන්නේ ඔහුගේ ඒ නිලධාරියාගේ පත්වීම සම්බන්ධයෙන් පත්වීම් බලධාරියා විසින්. මේ පත්වීම් බලධාරියෙකුට ගත හැකි තීන්දුව තීරණ කිහිපයක් තියෙනවා. පරිවාස පත්වීම ස්ථිර කරන්න පුළුවන්. පරිවාස පත්වීම ඒ කියන්නේ පරිවාස කාලය දීර්ඝ කරන්න පුළුවන්. ඒ වගේම පරිවාස පත්වීම අවසන් කරන්න පුළුවන්. මේ පරිවාස කාලයේ පසුවන නිලධාරියෙක්ගේ පරිවාස කාලය අවසන් කරාට පස්සේ පත්වීම් බලධාරියෙකුට ගත හැකි තීන්දුව තීරණ තමයි. ඊට පස්සේ පත්වීමක් අවසන් කරනවා කියන්නේ අර ඔහුගේ වැඩ පැමිණීම් හැසිරීම් යහපත් නොවන විට තමයි ඔය කටයුත්ත සිද්ධ වන්නේ. දැන් ඔන්න අපි පරිවාස කාලය ගැන මෙන්න මේ වගේ කරුණු කාරණා ටික දැනගන්න ඕන. ඔයාලගේ කාර්යක්ෂමතා කඩයින් මේ වගේම තනතුරු වල ඉන්න අයගේ දෙවෙනි ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩයින් වලට ග්‍රාම නිලධාරී වේවා, කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්, සංවාදන සේවයේ සමුදු සංවාදන නිලධාරීන්, ඒ වගේම වෙනත් සේවාවල නිලධාරීන්ට සියලු දෙනාටම මේ දෙවෙනි ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩයින් වලට මේ පරිවාස කාලය කියන මාතෘකාව පිළිබඳව අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන මාතෘකාවක්. මෙන්න මේ පරිවාස කාලය කියන පරිච්ඡේද ඒ කියන්නේ විධිවිධාන යටතේ අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඔයාලගේ. ඒ පරිවාස කාලයට අදාළ මේ ඒ කියන්නේ අහන්න පුළුවන් ප්‍රශ්න ටික ඔයාලට පුළුවන් නම් සටහන් කරගන්න. පරිවාස කාලයේ ගත කළ යුතු නිලධාරීන් කවරේද? මම කර කිව්වනේ විවිධ පත්වීම් තියෙනවා. අනියම් ආදේශක පත්වීම්, తాවකාලික, ස්ථීර, වැඩ බලන, කොන්ත්‍රාත් පරිදමින් කරන පත්කිරීම, වැඩ බලන පත්කිරීම. මේ මොන පත්කිරීම තිබුණත් පරිවාස කාලයක් ගත කළ යුතු නිලධාරීන් වන්නේ කවුද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ තමයි රාජ්‍ය සේවයට ස්ථිර පදනමින් පත්වීමක් දරන නිලධාරීන්. රාජ්‍ය සේවයේ උත්තරේ තමයි රාජ්‍ය සේවයට ස්ථිර පදනමින් පත්වන නිලධාරීන් තමයි පරිවාස කාලයක් ගත කරන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්න තමයි ස්ථිර තනතුරකට පත්වන නවක නිලධාරියෙකු කොපමණ කාලයක පරිවාස කාලයක් ගත කළ යුතුද? ඒ කියන්නේ අර ස්ථිර තනතුරෙන් පත්වන නවක නිලධාරියෙක්. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ තනතුරක් දරපු නිලධාරියෙක් නෙමෙයි. 3 අවුරුදු පරිවාස කාලයකට යටත් වෙනවා. 3 අවුරුදු පරිවාස කාලයකට රාජ්‍ය සේවයේ ප්‍රශ්න තමයි ස්ථිර තනතුරකට පත්වන නවක නිලධාරියෙකු කොපමණ කාලයක පරිවාස කාලයක් ගත කළ යුතුද? 3 අවුරුදු පරිවාස කාලයක්. එහෙමම එතනම අහන්න පුළුවන් රාජ්‍ය සේවයේ තනතුරක් දරන ස්ථිර තනතුරක් දරන නිලධාරියෙක් රාජ්‍ය සේවයේම තවත් ස්ථිර තනතුරකට පත් වුණාට පස්සේ කොපමණ කාලයක පරිවාස කාලයකට යටත් විය යුතුද? ඒකට 1 අවුරුදු පරිවාස කාලයක්. තුන්වෙනි ප්‍රශ්න පොඩ්ඩක් අහගන්න. පරිවාස පත්වීමක් සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්නේ කවුරුන් විසින්ද? පරිවාස පත්වීමක් සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්නේ පත්වීම් බලධාරියා විසින්. මම ඔයාලට මේ මුලින් සාකච්ඡා කරපු කරුණු ආශ්‍රයම තමයි මේ ප්‍රශ්න ටික සකස් කරලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්න තමයි පරිවාස කාලය අවසන් කළ නිලධාරියෙකු සම්බන්ධයෙන් පත්වීම් බලධාරියා ගනු ලබන තීරණ මොනවාද? ඒ කියන්නේ 1 අවුරුදු පරිවාස කාලය හෝ වේවා, 3 අවුරුදු පරිවාස කාලය හෝ වේවා, පත්වීම් බලධාරියෙකුට ගත හැකි තීන්දුව තීරණ තියෙනවා. පරිවාස පත්වීම ස්ථිර කිරීම, පරිවාස කාලය දීර්ඝ කිරීම, පරිවාස කාලය ඒ කියන්නේ පරිවාස පත්වීම අවසන් කිරීම. මේ වගේ තීන්දුව තීරණ ගන්න පුළුවන්. ඊළඟ 5 වෙනි ප්‍රශ්නේ පරිවාස පත්වීමක් අවසන් කළ නිලධාරියෙකු අභියාචනා කළ යුත්තේ කා වෙතද? දැන් ඔය පරිවාස පත්වීම අවසන් කරනෝනේ නිලධාරියාටත් chance එකක් තියෙනවා. යාට අභියාචනා කරන්න පුළුවන්. කොහෙටද අභියාචනා කරන්නේ? රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පරිවාස පත්වීම අවසන් කරලා මාස 6ක් ඇතුළත අභියාචනා කරන්න ඕන. එහෙනම් පරිවාස කාලය කියන මාතෘකාව යටතේ ඔයාලට
කාර්යක්ෂමතා කඩයින් වලට ඒ වගේම උසස් වීම් විභාග වලට වැදගත් වෙන කරුණු කාරණා කිහිපයක් තමයි මම සාකච්ඡා කළේ. අදට ඔයාලට මම කතා කරන්න සූදානම් වෙච්ච කරුණු කාරණා මෙපමණයි. ලබන සතියේත් අපි මේ වගේ මාතෘකාවකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගනිමු. සියලු දෙනාටම ආයුබෝවන්.